ජනාධිපතිවරයා පොරොන්දු වෙච්ච මුදල් ප්‍රමාණය දෙන්න පුළුවන් වේද කොහොමද ඒක පිළිබඳව දෙන්න පුළුවන්ද බැරිද කියන එක අපි බැලුවොත් රාජ්‍ය මූල්‍ය පැත්තෙන් මුදල් තියෙනවා වෙන කාට කිව්වත් කමක් නැහැ මට නම් කියන්න එපා සල්ලි නැහැ කියලා මට නම් කියන්න එපා මොකද මටත් ගැහුවනේ මම කිව්වහම භාණ්ඩාගාරේ උතුරන්න සල්ලි තියනවා කියලා මිනිහා කියනවා මේ ආපදා තත්ත්වයට මූණ දෙන්න තරම් ආණ්ඩුවට සල්ලි තියෙනවා එකී මෙකී නොකී ලොකු සහන මල්ලක් ජනාධිපතිවරයා ජනතාවට දෙනවා හෙට අනිත්දා රිදි නැතුව දුවන එක හරිද ඌ කියනවා අප්‍රේල් ආර්ථික අර්බුදයක් වෙනවා ජනතාවට ජනාධිපතිවරයා පොරොන්දු වෙච්ච සහන ඒ ආකාරයෙන්ම දෙන්න පුළුවන් මෙතන කිසිම අවුලක් නැහැ අර හරින් ප්‍රනාන්දු කියන එක ඌ කියනවා මේ අප්‍රේල්ෙද්දි මහා ආර්ථික අර්බුදයක් වෙනවා උන්ට එනවා අර්බුදයක්ලු එදා මං භාණ්ඩාගාරයේ පිරලා ඉතිල්ලා යනවා කියද්දි මට ගැහුවේ පක්ෂයේ උන් ගැහුවේ හරි පරිසර කර්මලාකරණයකින් ඉදිකිරීම හරියට කරලා නේද මේ ස්වභාව ධර්මයත් එක්ක මේ රට ගොඩ නැගුවා නම් මේ වගේ විපතක් වෙන්නේ නැහැ එතකොට හර්ෂම උන්ගේ රෙදි ගලවනවා හර්ෂා සමහර විටක ඇත්ත කියනවා ඇති දැන් අර තුමුල්ලේ විමලේ නාලිකාවකට ගිහිල්ලා නාලිකා කෙනෙක් ගාව කියනවා මේ ප්‍රහාරාත්මක තත්ත්වයකට පත් වෙනවලු අප්‍රේල්දී ඒක වෙයි ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ආචාර්ය හර්ෂද සිල්වා මාර කතාවක් කියනවා මිනිහා කියනවා මේ ආපදා තත්ත්වයට මූණ දෙන්න තරම් ආණ්ඩුවට සල්ලි තියෙනවා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා කියලා නැවත කියනවා මාර කතාවක් හරිද දැන් විපක්ෂයේ සුන්බුන් කල්ලිය සමගි ජනබලවේගයේ කල්ලිය රනිල් වික්‍රමසිංහගේ කල්ලිය හරිද ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාසගේ කල්ලියක් ඉන්නවා ඒ අතර හර්ෂ මෙහෙම කිව්වට හරි නෑමොලේගේ කල්ලිය ජනාධිපතිවරයා පොරොන්දු වෙච්ච ඒ දේවල් කිසි දෙයක් ජනාධිපතිවරයාට ජනතාව වෙනුවෙන් දෙන්න බෑ පොරොන්දු වෙච්ච වන්දි දෙන්න බෑ ඒ වන්දි දෙන්න රජයට සල්ලි නෑ අර හොල්මන් පිළ හැම දන්නවනේ හරිද ආධාර එකතු වෙලා නෑ මුකුත් වෙලා නෑ ආණ්ඩුවට සල්ලි නෑ අනිත් එක කළුතර දතා හරිද තන කිය විලාපතිය තියෙනවා හර්ෂද සිල්වා කියන ඕනතරම් සල්ලි තියෙනවා කියලා මාර වැඩක් නැහැ දැන් ඔබ හිතන්නකෝ දැන් ජනතාවට ජනාධිපතිවරයා ඔබ දන්නවා පොරොන්දුවක් වුණා නිවසක් අහිමි වෙලා තියෙනවා නම් සම්පූර්ණයෙන්ම ලක්ෂ 50ක් දෙනවා ලක්ෂ 50 දීලා බලද්දී ඉඩමක් නැත්නම් ඒ ඉඩම ගන්න ලක්ෂ 50ක් දෙනවා හරිද දැන් මේ මොහොතේ නිවාස අහිමි වෙච්ච පුජ්‍යලයන්ට කුලියට නිවාස ගන්න මාසයකට 25000ක් දෙනවා ගෙදෙට්ට ඕන බඩු මුට්ටු ටික ගන්න රුපියල් 50000ක් දෙනවා හරිද අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්නවා නම් දරුවාගේ අධ්‍යාපන උපකරණ ටික ගන්න 25000ක් දෙනවා එකී මෙකී නොකී ලොකු සහන මල්ලක් ජනාධිපතිවරයා ජනතාවට දෙනවා මීට අමතරව නේද ගම් වතුරෙන් හෝ නායෑමෙන් හානි වෙච්ච නිවාස පිරිසුදු කරගන්න 25000ක් දෙනවා ඒක දීලා ඉවරයි දැන් හරිද අනිකුත් පොරොන්දු වෙච්ච මුදලුත් දැන් ලබා දෙමින් පවතිනවා එහෙම තත්ත්වයක හරිද මේ වැඩෙන් මේ ආපදා තත්ත්වෙන් ජනාධිපතිවරයා ජනතාවට අසීමිත ප්‍රතිලාභ දෙන්න ගිහිල්ලා මුදල් දෙන්න ගිහිල්ලා ආර්ථිකයට කෙලවෙනවා හරිද ආධාර ලැබිලා නැහැ කොහොමද මේවා කරන්නේ අර කළුතර දතා හැම විලාප තියෙනවා හරිද හොල්මන් පිළේ හැමත් එහෙමයි ඒ ඇස්සේ අර රනිල්ගේ ගෝලයා හරින් මරු බඩ හෙට අනිද්දා රිදි නැතුව දුවන එක හරිද ඌ කියනවා අප්‍රේල් ආර්ථික අර්බුදයක් වෙනවලු බලන්නකෝ මම දැක්ක තුමුල්ලේ විමලෙත් අර ලපයි සිපයි මාධ්‍ය නාලිකාවකට ගිහිල්ලා හරිද නේද අප්‍රේල් වෙදි ලොකු ප්‍රහාරාත්මක තැනකට සමාජය යනවලු ප්‍රහාරාත්මකයයි මුන්ට දුවන් වෙනවා රෙදි නැතුව හරිද එහෙම මුන් බිල්ලොමවනවා මුන් එහෙම බිල්ලොමවද්දි හර්ෂ කියනවා කිසි අවුලක් නැහැ හරිද රටේ ආර්ථිකය ඉතාමත්ම හොඳයි භාණ්ඩාගාරය පිරීලා ඉතිරිලා යනවා හරිද ජනතාවට ජනාධිපතිවරයා පොරොන්දු වෙච්ච සහන ඒ ආකාරයෙන්ම දෙන්න පුළුවන් මෙතන කිසිම අවුලක් නැහැ හර්ෂ කියනවා කොහොමද වැඩේ සජිත්ගේ රනිල්ගේ ආර්ථික උස්තාර කියනවා කිසිදු ආර්ථික අර්බුදයක් එන්නේ නැහැ ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වෙච්ච නේද ඒ ප්‍රතිලාභ ජනාධිපතිවරයාට දෙන්න පුළුවන් කිසිම අවුලක් නැහැ කියනවා අරුන් කියනවා අර්බුදයක් එනවා කියලා මාරයි යකෝ තොපිය ඇතුළේවත් එක කතාවක් නැහනේ ඇතම් විට හර්ෂද සිල්වා හරිද තමන්ගේ හෘද සාක්ෂියට අනුව කතාව කියනවා දැන් 18 වෙනිදා උත්තරීතර පාර්ලිමේන්තුව රැස් වෙනවා බිලියන 500ක විතර ඇස්ටිමේන්තුවක් ඉදිරිපත් කරයි දැන් මේ වෙද්දී ප්‍රාග්ධන වියදම් විදිහට විසර්ජන කෙටුම්පතෙන් අයවැය ලේඛනෙන් බිලියන 1400ක් වෙන් කරලා තිනවා ඔය පාලම් බෝක්කු ටික හදන්න ඒ 1500 මෙතෙන්න ගන්න පුළුවන් හරිද එතකොට එදිනෙදා වියදම් වලට තමයි බිලියන 500ක් ඕන වෙන්නේ ඒ ඇස්ටිමේන්තු ගතව දැන් 18 වෙනිදා ඒක අනුමත කරගන්න පුළුවන් හරිද මීට අමතරව මිලියන ගණන් විදේශ ආධාර ලැබෙමින් පවතිනවා හරිද රාජ්‍ය ස්ථාවරයි මූල්‍ය ප්‍රශ්නයක් නෑ මේ කියන්නේ යකෝ අපි නෙවෙයි රනිල්ගේ සජිත්ගේ ආර්ථික ස්ථාන හරිද හැබැයි රනිල්ගේ සජිත්ගේ සට්ටමිරාලලා කියනවා මාර වැඩක්
ජනාධිපතිවරයාට කොහෙන්ද සල්ලි ඔය පොරොන්දු වෙච්ච ඒවා දෙන්න. දැන් මේ දෙමින් පවතිනවා මහ පොළොවේ. හරිද? මුන් මාර පිළිල. ඇත්තටම ගම්මන් පිළිය කියන්නේ තනිකර පිළිලයක්. දතා කළුතර දතා දැන් වයසයි. දැන් මඤ්ඤං. හරිද? ඌ කියනවා කොහෙන්ද මේ සල්ලි? හිටපන්කෝ බෑ. යමන් කොහොම ඉස්සරහට දත් ගැලවෙයි. හරිද? මුන් හිතන්න ඊටාම කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය අස්ථාවර කරන්නට මුන් කුමන්ත්‍රණ කරනවා. හරිද? අර හරින් ප්‍රනාන්දු කියන එක. ඌ කියනවා මේ අප්‍රේල්ෙද්දි මහා ආර්ථික අර්බුදයක් එනවා. උන්ට එන අර්බුදයක් ලොකු. හරිද? ඒ අර්බුදය හිතා ගන්න බැරි වෙනවා. මේ ආත්මභාවයේ මේ සංසාරේ නොහිතපු අර්බුදයකට උන්ටම උණ දෙන්න වෙනවා පුතෝ. හරිද? හිතන්නවත් බැරි අර්බුදයක් වෙනවා ඒක ඈ. හිටපන් කොහොම යමන් කොහොම හරිද? දැන් අපි යනවා රනිල්ගේ සජිත්ගේ ආර්ථික ස්ටාර් හර්ෂ කියන කතාව බලන්න. හර්ෂ කියනවා කිසි අවුලක් නැහැ. ලොවෙත් නැහැ. හරිද? ලොවි ගහෙත් නැහැ, දෙල් කඳ පොලෙත් නැහැ. බහුජන අනුර ගේම ගහනවා. හර්ෂ නොකිය කියන්නේ කතාව බහන්නකෝ හර්ෂගේ කතාව. හෙට අනිද්දා පාර්ලිමේන්තුවට මං විශ්වාස කරනවා ඉදිරිපත් කරන්න ඕන අඩුම වශයෙන් බිලියන් 500ක තව වැඩිපුර එස්ටිමේට්තුවක්. ඊට පස්සේ රුපියල් බිලියන් 1400ක් අපි වෙන් කරලා තියෙනවා එන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් හැටියට. පාරවල් හදන්න, පාලම් හදන්න, ස්පිරිතාල හදන්න. එතකොට මේ සුලි කුණාටුව නිසා වෙච්ච ඩැමේජ් එකට රීඇලොකේට් කරන්න මුදල් තියෙනවා. හැබැයි රිකරන්ට් එක තියෙනවානේ. ඒ කියන්නේ එදිනදා වියදම් ඒකට මං හිතන්නේ රුපියල් බිලියන 500ක් විතර වැඩිපුර වියදම් වෙනවා. ඒක දරා ගන්න පුළුවන්. එතකොට මේ ජනාධිපතිවරයා පොරොන්දු වෙච්ච මුදල් ප්‍රමාණය දෙන්න පුළුවන් වේද කොහොමද ඒක පිළිබඳව? දෙන්න පුළුවන්ද බැරිද කියන එක අපි බැලුවොත් පබ්ලික් ෆයිනෑන්ස් පැත්තෙන් රාජ්‍ය මූල්‍ය පැත්තෙන් මුදල් තියෙනවා. මුදල් තියෙනවා. වෙන කාට කිව්වත් කමක් නැහැ. මට නම් කියන්න එපා සල්ලි නැහැ කියලා. මට නම් කියන්න එපා. මොකද මටත් ගැහුවනේ මම කිව්වහම භාණ්ඩාගාරේ උතුරන්නේ සල්ලි තියනවා කියලා. කොහොමද වැඩේ? රෙදි ඉල්ලෙයි. දැන් සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ උන් කියනවා හරිද? ජනාධිපතිවරයාට මෙහෙ පොරොන්දු වෙච්ච ඒවා දෙන්න බෑ කියලා. හර්ෂ කියනවා ඕනෑවට වඩා මුදල් තියෙනවා. භාණ්ඩාගාරයේ පිරීලා ඉතිරලා යනවා. එදා මං භාණ්ඩාගාරයේ පිරීලා ඉතිරලා යනවා කියද්දි මට ගැහුවා. ගැහුවේ පක්ෂෙමේ උන් ගැහුවේ ඈ. සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ උන්මයි ගැහුවේ. හරිද? හර්ෂ ඇත්ත කියනවා ඇවිල්ලා. හරිද? අරුන් ඇවිල්ලා අර ලපයි සිපයි කල්ලේ බිල්ලෝ මවනවා. උන්ට බිල්ලෝ පේනවා ඇතිද දැන්? රැට හිනෙන් නේද? පේනවා ඇති බිල්ලෝ. නිින්ද යන්නෙත් නැහැ. මේ කල්ලිය හිතුවා මේ ස්වභාවික ව්‍යසනය මේ ආපදා තත්ත්වය තුළ ආණ්ඩුව වැටේ. ආණ්ඩුවට කෙලවෙයි. මේක ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් කළමනාකරණය කරගන්න බැරි වෙයි. මුන් එහෙම තමයි හිතාගෙන හිටියේ. දැන් ලොවෙත් නැහැ. හරිද? ඔබ හිතන්නකෝ ලංකා ඉතිහාසයේ පමණක් නොව අපි දන්න ලෝක ඉතිහාසයේ ආපදා තත්ත්වයකට පත්වෙච්ච ජනතාවට ලබා දෙන විශාලතම සහන පැකේජය අද ජාත්‍යන්තර මාධ්‍ය ජාත්‍යන්තර රාජ්‍ය ආයතන ජාත්‍යන්තර රාජ්‍ය නායකයෝ පවා මේ සහන පැකේජය ගැන කතා කරනවා. අපිට සාපේක්ෂව ඉන්දුනීසියාවට විපතක් වුණා. ඔවුන් කටයුතු කරලා තිබෙන ආකාරය ඉතාමත්ම මන්දගාමී. හැබැයි ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යයේ රාජ්‍ය නායකයා අනුර දිසානායක ජනාධිපතිවරයාත් ඒ ආණ්ඩුවත් ක්‍රියාත්මක වෙමින් තිබෙන ආකාරය පිළිබඳව. හරිද? අද ලෝකයේ ජනමාධ්‍ය කතා කරනවා. ඔබ හිතන්නකෝ නොවැම්බර් 30 වෙනිදා ජනාධිපතිවරයා ජාතිය අමතනවා. අමතලා ඔහු කියනවා මියගිය නැතිවෙච්ච ජීවිත නැවත ගන්න පුළුවන් නම් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. හැබැයි ඒක කරන්න බෑ. අපි තිබුණට වඩා හොඳ රටක් හදනවා. තිබුණට වඩා ඒ ප්‍රදේශ ගොඩනගනවා. අද ඔහු ඒක කරමින් සිටිනවා. ඔබ හිතන්නකෝ. හරිද? අපට දුකයි වේදනාකාරී නැතිවෙච්ච ජීවිත එදා මේ 76 අවුරුදු ත්‍රාඩ තක්කඩි මෙලෙච්ච කල්ලිය නේද? හරි පරිසර කර්මලාකරණයකින් ඉදිකිරීම හරියට කරලා නේද? මේ ස්වභාව ධර්මයත් එක්ක මේ රට ගොඩ නැගුවා නම් මේ වගේ විපතක් වෙන්නේ නැහැ. මේ වගේ විපතකින් ජනතාව බේරගන්න තිබ්බා. මුන් එහෙම දෙයක් කරේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට මේ වගේ ව්‍යසනකදී වෙච්ච හානිය විශාල වුණා. අඩුම තරමේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය හරිද? රේඩාර් පද්ධති ටිකවත් ගෙනල්ලා තිබ්බේ නැහැ. ජපානයේ නිකන් දීලා තිබ්බා. හරිද? යම් පද්ධතියක් ඒකවත් මුන්ට හරියට සවි කරගන්න බැරි වෙලා තිබ්බා. එහෙම තත්ත්වයක් හැදුවේ මුන්. හරිද? අවුරුදු 76 ත්‍රාඩ මෙලෙච්ච තුට්ටු දෙකේ ලපයි සිපයි කල්ලිය. හරිද? එහෙම හදපු එවුන්. හරිද? එහෙම කරපු එවුන්. හරි? දැන් මේ මොහොතේ නේද? ජනාධිපතිවරයා මේ සහන දෙද්දි මුන්ට දරා ගන්න බෑ. සල්ලි නෑ කියනවා. දත් ගැලවෙයි. දැන් වයසයි මඤ්ඤම් බොල. ඒ ඉස්සර සෙල්ලම් තොපිට දැන් බෑ. හොඳට මතක තියාගනින්. හරිද? දතාට කියන්නේ. හරිද? අනික හොල්මන් පිළයා. එලවත් නෑ මෙලවත් නෑ රැටත් නෑ දවල්ටත් නෑ. හරිද? මුන් පච විදිනවා. මුන් පච විදලා හරිද? සමාජය තුල ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිළිබඳ අවිශ්වාසයක් ඇති කරමින් සමාජ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරන්නට මුන් වැඩ කරද්දී හර්ෂ කියනවා බය වෙන්න එපා. හරිද? කිසිම අවුලක් නෑ. හරිද? හර්ෂ කියනවා
දැන් 18 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. බිලියන 500ක ඇස්ටිමේන්තුවක් සම්මත කරගන්න වෙයි. ඒක එදිනෙදා වියදම් වලට. හරිද? එතකොට විසර්ජන කෙටුම්පතෙන් අයවැයෙන් ප්‍රාග්ධන වියදම් බිලියන 1400ක් තියෙනවා. පාලම් බෝක්කු ටික හදන්න. මේ මුදල් ටික මෙතෙන්ට දාන්න පුළුවන්. හරිද? අනිත් පැත්තෙන් ආධාර හම්බ වෙනවා. කිසිම අවුලක් නැහැ. එදා කිව්වා වගේම කියනවා භාණ්ඩාගාරයේ පිරීලා ඉතිරලා යනවා කියලා. එතකොට හර්ෂම උන්ගේ රෙදි කලවනවා. හර්ෂා සමහර විටක ඇත්ත කියනවා ඇති. ඔහුගේ හෘද සාක්ෂියට එකඟව ඔහු ඇත්ත කියනවා ඇති. හරි? මේ ප්‍රශ්නදී ඔබ හිතන්නකෝ. හරිද? මුන්ට මහර වැඩක් උනේ. හරිද? ඔබ දන්නවද මේ ස්වභාවික ව්‍යසනයේ වෙච්ච මොහොතේ මුන් විකෘති කරන්න ගියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තිබ්බා. 12 වෙනිදා කිව්වා. ඔබ දන්නවද ඉන්දියාවේ ඇතම් මාධ්‍ය කියපු බොරු අරගෙන හරිද? ඒ බොරු මෙහෙ පත්තරවල අච්චු ගහලා රූපවාහිනී නාලිකා වලින් උදේ පත්තර කියවද්දි කියවලා හරිද? මුන් හදන්න ගියා. හරිද? දැන් මුන් මෙහෙමනේ ජනාධිපතිවරයා බලයට පත් වෙච්ච මොහොතේ ඉඳන් ආරුගම්බේ ත්‍රස්ත බිය ඔබට මතක ඇති නේද? ඉන්දියාව කිව්වා කියලාත් මුන් කිව්වනේ සමහර මාධ්‍ය නාලිකාවල. හරිද? මුන් එහෙම බඩු. හරිද? මුන් එහෙම කිව්වා. හරිද? මහ විරුදිනයක් අල්ලගෙන තැගලුවා. ජාතික රණ විරුදිනයක් අල්ලගෙන තැගලුවා. නේද? විදුලි විෂන් දීමක් රිලව් පැන්න වදුර පැන්න කියලා එකක් අල්ලගෙන තැගලුවා. මතකනේ ඔබට? හාල් ප්‍රශ්නයක් අල්ලගෙන තැගලුවා. පොල් ප්‍රශ්නයක් අල්ලගෙන තැගලුවා. බිත්තර ප්‍රශ්නයක් අල්ලගෙන තැගලුවා. හරිද? පාතාලයක් අල්ලගෙන දැඟලුවා. ඔය හැම එකකටම නේද ආණ්ඩුව උත්තර දුන්නා පාතාලේ දක්වා. දැන් අලුත්ම එක මේ ස්වභාවික ව්‍යසනය. මොන්නම් මාර පව්කාරයෝ. මම කියන්නේ ස්වභාව ධර්මයේ බලාගෙන ඉන්නවා බොලව්. හරිද? දේශපාලනය කරපල්ලා හෘද සාක්ෂියට එකඟව ප්‍රතිපත්තිකරුකව. ජඩකම් තක්කඩිකමෙන් එන්න එපා. බොරු කියලා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මනස ව්‍යවුල් කරන්න එපා. හරිද? දැන් අර තුමුල්ලේ විමලේ නාලිකාවකට ගිහිල්ලා නාලිකා කෙනෙක් ගාව කියනවා මේ ප්‍රහාරාත්මක තත්ත්වයකට පත් වෙනවලු අප්‍රේල්දී. ඒක වෙයි. හේතුව තමයි හොරු දූෂිතය වංචානිකයන්ට එරහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී සමාජය වෙනම තැනකට යයි. හරිද? ඒක වෙන්න ඌ කියන්නේ. අනිකාර අර 100ගේ ගෝලයා හරින් ප්‍රනාන්දු. මම කියන්නේ වැලේ වැල නැහැ. එල්ලෙන්න වැලක් නැති ලපයි සිපයි බඩක් ඌ. හරිද? ඌ කියනවා ඉඳගෙන අප්‍රේල් එනවලු අර්බුදයක් එනවා. වැලිකඩ පැත්තේ අර්බුදය දරුණු වෙයි. යන් කොහොම නේද? ජනාධිපති වර්ණයේ හෙට කියලා කෙලපු කෙලි ජාතික තරුණ සේවා සභාව හරහා හරිද ලොවෙත් නැහැ. යංක පුතා හොම හර්ෂ තමා හර්ෂ සජිත්ගේ රනිල්ගේ ආර්ථික ඔස්තාර අරුන් ආහාරෙන් බොරු හදාගෙන ඉද්දි රෙදි ගලවනවා හර්ෂ ගිහිල්ලා. මරු නේ හිතන්නකෝ අර පැත්තෙන් හරින් ප්‍රනාන්දුලා විමල් වීරවංශලා ගම්මන්පිලලා තව ලපයි සිපයි කල්ලි නේද? මාර අර්බුදයක් එනවා මේකට ඔරොත්තු දෙන්න බෑ ජනාධිපතිවරයාට කියපුවා දෙන්න බෑ කියලා උන් මතයක් හදානෙද්දී හර්ෂා රෙදි ගලවනවා. මාරයි හර්ෂා ඔයා. හරිද? නියමයි. හරි. ඔබ ඇත්ත කියන්නේ ඔබේ හෘද සාක්ෂිය ඇත්ත. ඔබේ අගේනවා අපි ඔබේ ප්‍රකාශයන්. ඒ කතාවත් එක්ක මේ මොහොතෙන් මේ හොරාවෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.